හරි අද කියලා දෙන්නේ Google account එකක් හදන හැටි නොදන්න අයට. ඒකට මම Internet Explorer පාවිච්චි කරනවා. Internet Explorer එකට ගිහිල්ලා මගේ page එක ඇරෙන්නේ නැහැ, ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන ගිහිල්ලා අපි type කරනවා google.com google.com වලට යනවා. ඊට පස්සේ මේ වගේ search result එක එනවා Google site එක. ඊට පස්සේ අපි Google site එක ඇතුළේ මේ විදිහට යනවා. ඊට පස්සේ මේ විදිහට Google page එක ඇරෙනවා. සමහර අයගේ මේක මේ මෙතන තියෙන මේ දේවල් කොරියන් වලින් ඇරෙනවා. කොරියන් වලින් මේ අකුරු වැටුනොත් මෙන්න මෙතන මම මේ mouse point එක ගෙනින් තියෙන දැනින් වැටෙනවා google.com කියලා තියෙනවා. එතන ඒ google.com කියන එක එබුවා නම් මේ විදිහට ඉංග්‍රීසි වලින් වැටෙනවා. ඊට පස්සේ මෙතන දැන් අපි Google account එකක් හදන්න යන්නේ. Gmail account එක. ඒක තමයි Google account එක. මේ තියෙනවා මෙතන Gmail කියලා. මේ Gmail කියන එක අපි ක්ලික් කරනවා. ඊට පස්සේ මේ විදිහට එනවා. ආවට පස්සේ මෙතන තියෙනවා උඩ create an account කියලා මේ රතු පාට බටන් එක. අලුතෙන් හදන කට්ටිය ඒ බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට නම් ගහන්න ඔක්කොම එනවා. මම පුරවගෙන යන්නම්. මොකක් හරි last name එක මොකක් හරි කැමති දෙයක් ගහන්න පුළුවන්. මෙතන කියන්නේ තමන්ට Gmail account එක හදන්න ඕනේ කොහොමද කියලා. මෙතන මේ චූටියට තියෙනවා @gmail.com කියලා. ඔයාට ඕන දැන් මට ඕනේ hemal@gmail.com කියලා හදන්න නම් මම මෙතනට ගහන්න ඕනේ hemal කියන එක විතරයි. hemal කියන එක විතරක් ගහනනම් ඇති. මම ගහනවා hemal කියලා. මම hemal කියන නමෙන්ම හදන්නේ නැහැ. මම hemal 7 කියලා හදනවා. hemal 7 කියලා ගහලා මේක තමයි මගේ ID එක. ඊට පස්සේ මෙතන password එකක් අපි ගන්නවා. මෙතන අලුත් ප්‍රශ්නයක් ආවා දැන්. මෙතන හේමාල් 7 කියන එක මේ කවුරු හරි මීට කලින් යූස් කරලා තියෙනවා. මෙතන වැටෙනවා someone already has that username try another කියලා යටින් වැටෙනවා. මේ ඒගොල්ලෝ අපිට දෙනවා කැමති මේ ඒගොල්ලෝ මේ චූස් කරපු ID ටිකක් දෙනවා. අපිට ඒ කැමති ID එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපේ මේ ගහපු නමම මකල ඉවර වෙලා තව නමක් try කරන්න පුළුවන්. මම තව නමක් try කරනවා. ඒ නම දුන්නෙත් නැහැ. ඒ නමත් ඒ විදිහටම someone already has that username කියන එක වැටෙනවා. ඉතින් මම මෙතන මේ යට තියෙන එකක් තෝරගන්නවා. hemal double g කියන එක. ඒක ඕකේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මේ create a password කියන එකට ගහලා password එකක් හදනවා. password එකක් හදද්දී ඉංග්‍රීසි අකුරුයි ඉලක්කණුයි දෙකම තියෙනවා නම් ඒ password එක හොඳයි. ඒ password එකේ තියෙන ශක්තිමත්භාවය මෙන්න මෙතනින් පෙන්නනවා. password strength කියන එක. දැන් මෙතන තියෙන too short කියලා ගහලා නැති ඉඳා මම ගහනවා ඒකට Google 123 කියලා. Google 123 කියලා ගහනවා. ඒත් password එක weak. මම තව ඉලක්කම් ටිකක් දානවා. තරයි පායි 6ක් දැම්මා. ඒත් weak. ඒක password එක තමන් කැමති විදියට හොඳට ශක්තිමත් කරන්න හදාගන්න. මෙතන වැටෙනවා මේ password එක ලේසි නම් ඒගොල්ලෝ කියනවා. ආයෙ ගහනවා මම Google මේ confirm your password කියන්නේ මේ මෙතනම උඩ ගහපු password එක ආයෙ මෙතනත් ගහන්න ඕනේ. ඒකයි. ඊට පස්සේ ඔයාගේ උපන්දිනයේ විස්තර ඉල්ලනවා ඒගොල්ලෝ. මම පෙබරවාරි දැම්මා. දවස ඉල්ලනවා. ඒකට කැමති තමන්ගේ හරි තොරතුරු දාන්න පුළුවන්. ඊට පස්සේ 1984 දානවා මම. මෙතන තමන්ගේ ගැහණුදු පිරිමිද යනවාග. මේ මෙතන ෆෝන් නම්බර් එක නම් දාන්න නැහැ මම දැනට. දාන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට කැමති නම් දාන්න පුළුවන්. දැන් මෙතන ඉල්ලනවා current email address එකක්. ඒ කියන්නේ දැනට භාවිතාවේ තියෙන email address එකක් ඉල්ලනවා. ඒ කියන්නේ හදිසියේ මේ account එකේ ප්‍රශ්නයක් වුණොත් මේ අපිට හදිසියේ මේ account එකේ password එක අමතක වුණොත් ඒ වගේ දෙයක් වුණොත් අපි මේකේ password එක අමතක වුණා කියලා ඒගොල්ලන්ට Google එකට යවුවම මේ message එක
ඒගොල්ලෝ අපිට අලුත් පාස්වර්ඩ් එකක් එවනවා. ඒ එවන්න තමයි මේ අපිට වෙනත් මීට අමතර වෙනත් ID එකක් තියෙනවද කියලා අහන්නේ ඒගොල්ලෝ. දැන් මට තියෙනවා. මම ඒ හින්දා දානවා මෙතනට. මම එහෙම මම වෙනම ID එක දැම්මා. ඊමේල් ඇඩ්‍රස් එකක් දැම්මා. ඊට පස්සේ මේ හරි ලකුණ ඒක අයින් කරන්න ඕනේ නම් අවුලක් නැහැ. ඊට පස්සේ මෙතන වැදගත් මෙතන තියෙනවා මේ උඩ තියෙන මේ බොඳ කරලා වගේ ගහපු අකුරු ටික අපි මේ කොටුවේ හරියට ටයිප් කරන්න ඕනේ. ඒක හරියටම බලලා ටයිප් කරගන්න ඕනේ. R O D R O M I C S හරි. ඊට පස්සේ ලොකේෂන් එක අහනවා. මම මෙතන සවුත් කොරියා තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට කැමති රටකට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. දැනට මම සවුත් කොරියා එකම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා යට මෙතන කොටුවක්. මෙතනට හරි ලකුණක් දාන්න ඕනේ. I agree to the Google Terms of Service කියන එකට. ඔයගොල්ලන්ගේ rules වලට අපි යටත් කියන එකට දානවා. මේක එතනට හරි ලකුණක් දාලා යට තියෙනවා මෙතන නිල් පාට බටන් එක next setup step කියලා. අපි ඒක ඔබනවා. ඊට පස්සේ මේ විදිහට එනවා මේ මැසේජ් එකක්. මේක ඔයගොල්ලන්ට කැමති නම් මේ හෝම් පේජ් එක Google කරගන්න. එතනට yes මේ මෙතන කැමති දෙයකින් එකකට හරි දකුණක් දාලා yes කරාම හරි. මම දැන් ඒක වැඩක් නැති හින්දා මම ඒක no කරලා දානවා. ඔන්න next setup එකට ආවා. next setup එකට එන්න කලින් මෙතන අපිට වැරද්දක් වෙලා password එකේ අවුලක් වෙලා මේ password එක අලුතෙන් ගහන්න වෙනවා. මම password එකක් ගහනවා. මට එතන වැරද්දක් වුණේ මෙතන පාස්වර්ඩ් එක අඩුපාඩුවක් තිබ්බින්ද දැන් මම හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් දැම්මා. මෙතන මෙතනින් අපි තෝරන පාස්වර්ඩ් ඒකම තමයි අපි මෙතනත් ගහන්න ඕනේ. ඒක මතක තියාගන්න. මේ කොටු දෙකේ උඩ ගහන එකම තමයි යට ගහන්නත් ඕනේ. ඊට පස්සේ ආයේ මේ විදිහට වැරදුනහම මේ කොටුවේ තියෙන මේ බොඳ අකුරු ටික අපි ආයේ මෙතන ගහන්න ඕනේ. C O U R S E R Y S T Y P T යවුවා. ආයෙත් අර විදිහටම next setup step කියන එකට එනවා. දාපාර හරියයි කියලා. ඒක හරි ගියා. ඊට පස්සේ මේ විදිහට දෙවෙනි ස්ටෙප් එකට එනවා. මේ ඔයාගේ මෙතන දාන්න තියෙන්නේ ෆොටෝ එකක්. අපිට මේ ෆොටෝ එක දාන්න මෙතන add profile photo කියන එකට ක්ලික් කළාම ඒගොල්ලෝ අපේ කම්පියුටර් එකේ ලොකේෂන් එක තියෙන ලොකේෂන් එකකින් මේ මෙතන අපිට ගියාම දාන්න පුළුවන්. මම දැන් දාන්නේ නැහැ. ඒක දාන්න ඕනේ නැහැ මට. ඒ ඔයගොල්ලන්ට දාන්න ඕන නම් ඊතර පාවිච්චි කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ next step කියන එකට ආයෙ මම ක්ලික් කරනවා. හරි. දැන් ඒගොල්ලෝ හදලා ඉවරයි. මට මේ තියෙන්නේ මගේ email address එක මේ highlight වෙලා තියෙන්නේ. hemal@gmail.com කියන එක. ඊට පස්සේ මම මෙතන මේ නිල් පාට ලොකු බටන් එකක් තියෙනවා continue to gmail කියන එකට මම ඒක ඔබනවා. ඔන්න දැන් මාව ලෝඩ් වෙනවා මගේ Gmail account එක. හරි. මේ තියෙන මගේ Gmail account එකේ email box එක email inbox එක. එතකොට දැන් ඔයාගේ account මේ ඔයා හදපු මේ account එකේ මේ නම වෙන්නේ hemal. දැන් මගේ එකේ නම වෙන්නේ hemal@gmail.com කියන එක තමයි email address එක. මේ Gmail ID එක වෙන්නේ එතකොට hemal.g කියන එක. එච්චරයි. ඔව් හරි. සම්පූර්ණයි.